ආයුබෝවන් ළමයි ඔයාලා හැමෝටම කින්සන් ක්‍රියේටර් සීසන් 1 එකේ 9-10 එපිසෝඩ් දෙක තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ඉන්නේ. මේක තමයි මේ ටීවී සීරීස් එකේ සීසන් 1 එකේ අවසාන කොටස. එපිසෝඩ්ස් 4ක් පුරාවට මාත් එක්ක හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි බලමු මේ සීසන් එකේ අවසානය මොන විදියට සිද්ධ වෙයිද කියලා. 4 වෙනි කොටස අවසානයේ චුට්ටක් කාලට මතක් කරන්නම්. මේ වෙනකොට මියොන්ජවයි ඉෂිකාවයි දෙන්නම ඔන්සන් වලට අරන් ඇවිත් ඉන්නේ. මියොන්ජටත් ගොඩක් අසාධ්‍යයි, ඉෂිකාවටත් එහෙමයි. හැබැයි මියොන්ජාගේ ඇඟේ නජින් කෙනෙක් ඉන්න නිසා ගොඩක් වෙඩිපහරවල් වැදුනත් එයා මේ යන්නේ නැහැ. අධික සර්වීමේ හැකියාව නිසා. ඒ වගේම මේ වෙනකොට ලේඩි මායඩා ඉන්නේ ඔන්සන් වල. එයා ලස්සන කාන්තාවක් වුණාට දරුණු හදවතක් තියෙන කෙනෙක්. එයාට ඕනේ කොහොම හරි සේෂින්ව එයාගේ පාලනය යටතට ගන්න. ඒ වෙනුවෙන් එයා කර්නල් කැතෝ එක්ක ඩීල් එකක් කතා කරගන්නවා. රෝහලේ සිද්ධ වෙන හැම පරීක්ෂණයකටම ලේඩි මයඩා උදව් කරන්න පොරොන්දු වෙනවා. ඒ වෙනුවෙන් සේෂින්ව ලේඩි මයඩාට පාලනය කරන්න පුළුවන් විදිහට හදලා දෙන්න කියලා ඒ කර්නල් කැතෝගෙන් ඉල්ලනවා. හරි ළමයි, මම මේ මතක් කරේ 4 වෙනි කොටසේ අවසානයේදී සිද්ධ වුණ දේ. ඊළඟට මොකද සිද්ධ වෙන්නේ කියලා අපි දැන් බලමු මේ එපිසෝඩ් එකෙන්. මෙයන්ජාට වෙඩි තියලා ඔන්සන් වලට අරන් එන හැටි ටේසන් සහ චයොක් දෙන්නම දැක්කා. එයාලත් ඒ වෙලාවේදී එතන තමයි හිටියේ. ඊට ටික වෙලාවකට පස්සේ ආපහු නවත්තනට යන චයොක් දැනගන්නවා එයාගේ තාත්තා අම්මව හොයාගෙන ආපහු ඔන්සන් රෝහල ඇතුළට ගිහින් කියලා. එයාගේ අරමුණ විරූපී ස්වරූපයෙන් හරි තමන්ගේ බිරිඳව ආය පාරක් දැක ගන්න එක. මෙතනින් ඉස්සරහට චයොක්ට තනියම වැඩ කරන්න සිද්ධ වෙනවා. ආයෙත් ආපහු එන්න බලාපොරොත්තුවක් නැතුව තමයි චයොක්ගේ තාත්තා ඔන්සන් වලට ගිහින් තියෙන්නේ. ඉතින් මේ චයොක්ගේ තාත්තව සේෂින් ඉස්සරහට අරන් යනවා. දරුණු විදිහට මිනිස්සු මරලා දාන විරූපී සත්වයක් බවට පත් වෙලා ඉන්න තමන්ගේ බිරිඳව දැක්කහම ඔහුට දරා ගන්න බෑ. එත් මේ ජපන්නුන්ට එරෙහිව කිසිම දෙයක් කිරීමේ හැකියාවක් ඔහුට නැහැ. ඊට පස්සේ මේ අය චයොක්ගේ තාත්තව හිර කරනවා. මේ වෙනකොට සේෂින් දරුණු හැසිරීමක් පෙන්වන්න පටන් අරන් මොකද අවුරුදු 10කට පස්සේ තමයි සේෂින් චයොක්ව දැක්කේ. ඒත් පොඩි වෙලාවකට විතරයිනේ සේෂින්ට ඕනේ ආයමත් කොහොම හරි තමන්ගේ දුව ළඟට යන්න. මේ අතර මියොන්ජා විසින් පහර දීපු ඉෂිකාවට වැඩ කරන අර තරුණයව ගෙදරට එක්කගෙන ආවිත් ටේසන් ඔහුට ප්‍රතිකාර කරනවා තමන් ගැන ඔත්තු බලන කෙනෙක් කියලා දැනගෙනත්. ඔන්සන් වල සිද්ධ වෙන මානව අත්හදා බැලීම් කවුරු හරි නවත්තන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි හැමෝම දවසක එක ගොදුරු බවට පත් වෙනවා. ඒක නිසා මං ආයෙමත් සලස්මක් ඇතුව ඔන්සන් වලට යනවා. ගෙහින් මට පුළුවන් විදිහට උන්ව නවත්තනවා කියලා ටේසන් නවල් මහත්මියට කියනවා. චයොක්ගේ තාත්තා දැන් නැති නිසා චයොක් ඉන්නේ ටේසන්ගේ ගෙදර. ටේසන් එයාගේ වටිනා ට්‍රෙෂර් එක චයොක්ට පෙන්නනවා. මේ වෙනකන් ආගන්තුක කිසිම කෙනෙකුට පෙන්වුවේ නැති රන් භාණ්ඩාගාරයේ චයොක්ට පෙන්වන්නේ චයොක්ව දැන් එයාට විශේෂ කෙනෙක් නිසා. මෙතනදී ඇමරිකානු මිෂනාරිවරයෙකුගෙන් මිලදී ගත්ත ඕපල් කියන ගලක් අලපු බ්‍රේස්ලට් එකක් ටේසන් චයොක්ගේ අතට දානවා. එයා කියනවා දැන් ඉඳන් දිගටම වාසනාව ඔයා එක්කම තියේවි කියලා. අපි දෙන්නගෙන් කවුරු හරි ඉක්මනට මැරුණොත් පොරොන්දු වෙමු අනිත් කෙනාව හැමදාටම මතකයේ තියාගන්නවා කියලා. මැරෙන එක ගැන මට දුක නැහැ. ඒත් කෙනෙකුගේ මතකයකවත් මං නැති වුණොත් ඒ ගැන මට ගොඩක් දුක දැනේවි කියලා චයොක් කියනවා. ඒ ගැන හිතන්න එපා. අමාරු කාලවලදී වගේම ලස්සන කාලවලදීත් දෙන්නම එකටම ඉන්නවා කියලා ටේසන් පොරොන්දු වෙනවා. මෙන්න මෙතනදී එයාලා ෆස්ට් ටයිම් කිස් කරනවා. ඊට පස්සේ දවසේ උදේ පාන්දරම ටේසන් ගෙදරින් පිට වෙලා යනවා. එයා ඊළඟ සැලැස්මට ඕන කරන දේවල් ඇස්ති කරගන්න නවල් මහත්මයාත් නිවසින් පිට වෙලා යනවා. චයොක්ගේ හැසිරීම ටිකක් අමුතුයි. මේ දඩබ්බර කෙල්ලත් ඊළඟට මොකක්ම හරි දෙයක් කරන්න තමයි හදන්නේ. එයා ටේසන්ගේ ගෝල්ඩන් ට්‍රෙෂර් එකේ තිබුණ පුංචි වෙපන් එකක් හොරෙන් අරගෙන තියන්නේ මේ වෙනකොට. ඊට පස්සේ තමයි අපිට පෙන්නන්නේ එයා ඇත්තටම මොකක්ද කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ තමයි අපිට පෙන්නන්නේ එයා ඇත්තටම මොකක්ද කරන්න හදන්නේ කියලා. ළමයි මේ වෙනකොට මියොන්ජාගේ දරුණු පහර දීම නිසා ප්‍රතිකාර ලැබෙමින් හිටිය ඉෂිකාව මිය ගිහින් ඔහුගේ අවමංගලය ඉෂිකාවගේ ගෙදර පැවැත්වෙනවා. මේ වෙනකොට මේ අවමංගලයට ඔන්සන් රෝහලේ ප්‍රොෆෙසර් ඉචිරෝත් ඇවිත් ඉන්නවා. එයා ආපහු පිටත් වෙලා යන්න වාහනයට නැග ගමන් අපේ දඩබ්බර චයොක් ඇවිත් ඔහුට වෙඩි තියලා
මරලා දානවා. එහෙම දෙයක් කළාම ආයෙනම් ගැලවීමක් නැහැ කියලා දැනත් චේයෝක් එහෙම කරන්නේ එයාගේ අම්මා වෙනුවෙන් අම්මව වෙනස් කරපු හැම කෙනෙක්ටම දඬුවම් ලැබෙන්න ඕන කියලා චේයෝක් විශ්වාස කරනවා. ඉචිරෝව මැරුවට පස්සේ එතන ලොකු කලබලයක් ඇති වෙනවා. තවත් වෙඩි පහරවල් කිහිපයක් ඇහුණට පස්සේ ලේ පෙරාගත්ත චේයෝක් මහ වැස්සේ බිමට ඇදන් වැටෙනවා අපිට පෙන්නනවා. කළු ඇඳගත්ත පිරිසක් ඇවිත් ඇය වෙතනින් අරගෙන යනවා. ඒත් ඒ කවුද කොහෙටද කියලා අපිට පෙන්වන්නේ නැහැ. මේ වෙනකොට ටේසන් ඉන්නේ ජුන්ටේක්ලත් එක්ක. අර සේවිකාව තමයි චේයෝක් ගැන පණිවිඩය අරන් එන්නේ. දැනගත්ත ගමන් ටේසන් පුළුවන් ඉක්මනට දුවලා යනවා. සිද්ධිය වුණ තැනට එයා යද්දිත් චේයෝක් වෙතනින් අරන් ගිහින් ටේසන් ගැන ඔත්තු බලපු පොලිස් තරුණයා ටේසන්ට උදව් කරන්න තීරණය කරලා ටේසන්ගේ මනුස්සකම නිසා ටේසන් හොඳ කෙනෙක් නිසා එයාගෙන් ටේසන් දැනගන්නවා චේයෝක් ඉන්න තැන පොලිසියවත් දන්නේ නැහැ කියලා. ඒ වගේම මේ හැම දෙයකටම කවුරු හරි ගොඩක් බලවත් කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ හැමදේම පාලනය කරන්නේ කියලා. මේ වෙනකොට මයඩාගේ නිවස මහා කැළඹීමකට ලක් වෙලා තියෙන්නේ. මේ වෙලාවෙදිම මේ ගෙදර දුරකථනයට කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ කවුරු කියලාද ඔයාලා හිතන්නේ? ටේසන්ගේ ගෙදර වැඩ කරන අර බොමෝ කියන පිරිමි ළමයා. එහෙම නැත්නම් ශිරෝ කියන ළමයා. එයාව අපහු ජපානයේ ටෝකියෝ වලට යවන්නම් කියන පොරොන්දුව පිට චේයෝක් ගැන තොරතුරු කියන්න කියලා ලේඩි මයේඩා මේ පිරිමි ළමයාට කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ළමයා ටේසන්ගේ ගෙදර වෙන දේවල් ලේඩි මයේඩාගේ ගෙදරට රහසින් වාර්තා කරලා තියෙනවා. ගෝල්ඩන් ට්‍රෙෂර් එකේ චේයෝක් ඇති කියලා හිතාගෙන පොලිසියෙන් ඇවිත් මුළු ගේම පෙරරලා චේයෝක්ව හෙව්වට පස්සේ තමයි මේ විදියට මේ පිරිමි ළමයා මයේඩාගේ නිවසට කෝල් එකක් ගන්නෙ. අන්න ඒ කෝල් එක මිස්ටර් ගූ මහත්තයාට ඇහෙනවා. එයාට හිතා ගන්න බෑ මේ බොමෝ කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ කියලා. ඊට පස්සේ අපිට චේයෝක්ව පෙන්නනවා. ඇත්තටම මේ වෙනකොට එයාව හිර කරලා තියෙන්නේ වෙන කාගේවත් තැනක නෙවෙයි ලේඩි මයේඩාගේ ගෙදරමයි. ටේසන්ගේ ආදරෙත් චේයෝක්ට ලැබුණ නිසා මයේඩා ඒ ගැනත් චේයෝක් එක්ක ගොඩක් තරහකින් තමයි ඉන්නේ. මේ වෙනකොටත් ටේසන් ඇතුළු හැමෝම චේයෝක් ගැන හොයමින් හිටියත් තවමත් එයාලට හොඩුවාවක් හොයාගන්න ලැබිලා නැහැ චේයෝක් ගැන. ඒ ගැන ගෝල්ඩන් ට්‍රෙෂර් එකේ හැමෝම එකතු වෙලා සාකච්ඡා කරනවා. මෙන්න මේ වෙලාවේදී අර කපටි ලේඩි මයේඩා ටේසන්ව හම්බ වෙන්න ගෝල්ඩන් ට්‍රෙෂර් එකට එනවා. එයාට ඕනේ ටේසන් ළඟ ඉන්න හැම කෙනෙක්වම විනාශ කරලා ටේසන්ට ලං වෙන්න. ඒත් ටේසන්ව ලේසියෙන් රවට්ටන්න බෑ. ඒ උත්සාහය සාර්ථක නොවුන තැන චේයෝක් ආපහු එන්නේ නැහැ. ඇයව අමතක කරලා දාන්න මේ වෙනකොට ඇමිය ගිහින් කියලා ලේඩි මයේඩා ටේසන්ට කියනවා. කේන්ති ගිහින් මයේඩාට බැනලා එලව ගන්න ටේසන් වීරයා වගේ මයේඩා ඉස්සරහා හිටියට මයේඩා ගිය ගමන් බිම වාඩි වෙලා අඬන්න පටන් ගන්නවා. විශ්වාස නොකලත් මයේඩා කියපු දෙයින් ටේසන් හොඳටම කලබල වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි බලමු මේ වෙනකොට මොකක්ද ඔන්සෝන් වල තත්ත්වය කියලා. සේෂින් දැන් එන්නම දරුණු වෙලා ඉන්නේ. එයාව හිර කරලා තිබුණු කෝඩුව කඩාගෙන භූගත ආරක්ෂිත මහලේ නිදහසේ සැරිසරමින් ඉන්නේ. හැබැයි ඝන අඳුර තුල සැඟවිලා. කර්නල් කැතෝටවත් සේෂින්ව හොයාගන්න බෑ. සේෂින්ට ගොදුරක් විදිහට දාන්න පුළුවන් කිසිම කෙනෙක් කිසිම ජොසන් වැසියෙකුත් දැන් සිරකුටිවල නැහැ. ඉන්නේ චේයෝක්ගේ තාත්තා විතරයි. එයාව ගොදුරක් විදිහට පාවිච්චි කරන්න හදද්දිම බටේ කැවිලා කර්නල් කැතෝට කියනවා මයේඩා ආර්යාව විසින් ජොසන් කාන්තාවක්ව එවලා තියෙනවා කියලා ඔන්සන් රෝහලට. ඔයාලා දන්නවද ඒ කවුද කියලා? ඒ ඉන්නේ චේයෝක්. හොස්පිටල් එකෙන් බොහොම අමාරුවෙන් බේරලා පැනලා ගියපු එයා ආයමත් ඔන්සන් රෝහල ඇතුලේ ලේඩි මයේඩාගේ නපුරු හදවත නිසා. තමන්ගේ දුව ඇවිත් කියලා ඉවෙන් දැනුණු සේෂින් සංගවිලා හිටපු තැනින් එළියට එනවා. එළියට එනවා විතරක් නෙවෙයි ඊට වඩා ලොකු දරුණු දෙයක් සිද්ධ වෙනවා ඊළඟට. බොමෝගෙන් චේයෝක් කියන තැන ගැන දැනගත්ත ටේසන් හොස්පිටල් එක පුපුරවලා දාලා චේයෝක්වත් බේරගන්න අරමුණින් පුපුරන ද්‍රව්‍යات අරගෙන හොස්පිටල් එකට ඇතුල් වෙන්න එන්නෙත් මෙන්න මේ වෙලාවේදී පුපුරන ද්‍රව්‍ය පිරවූ රික්ෂෝ එකක් රෝහලේ දොරටුව ළඟ පිපිරීමට සලස්සලා ඒ අවසරයෙන් තාපය උඩින් රෝහල ඇතුළට පැන ගන්න ටේසන්ට පුළුවන් වෙනවා. හිර කරලා හිටපු භූගත සිරකෝඩුවේ වහලේ කඩාගෙන සේෂින් එළියට පනින්නෙත් මෙන්න මේ පිපිරීම සිද්ධ වෙන වෙලාවෙදිමයි. සේෂින් දරුණු විදිහට සොල්දාදුව මල්ලා දාද්දි චේයෝක්ගේ දිහා බලන් ඉන්නේ ගොඩක් බය වෙලා. වෙපන්ස් වලට සේෂින්ව නවත්තන්න පුළුවන් කමක් නැහැ. තාමත් චේයෝක් අම්මේ කියලා කතා කළාම සේෂින් ඊට ප්‍රතිචාර දක්වනවා. අම්මෙක් විදිහට මොන්ස්ටර් කෙනෙක් බවට පත් වුණත් අම්මෙකුගේ ආදරය එහෙමමයි.
කර්නල් කැතෝ චේයෝගේ බෙල්ලට වෙපන් එක තියලා එතනින් පැන ගන්නවා චේයෝක් එක්කම කර්නල්ට පහර දුන්නොත් චේයෝක් මැරෙන බව හොඳටම දන්න නිසාම සේෂින් කර්නල්ට පහර දෙන්නේ නැහැ. තාපෙන් ඇතුළට පැනගත්ත ටේසන් රෝහලේ වාකවලු හරහා ඇතුළට යනවා. එයා ඒ ඔස්සේ ඉදිරියට යනකොට අහම්බෙන් චේයෝගේ තාත්තව මුණ ගැහෙනවා යාට. හමුදා බටහින්ට පහර දීලා වානලය ඇතුළට පැන ගන්න මේ යූන්ට පුළුවන් වෙලා තියෙනවා සොල්දාදුවන්ට නොපෙනෙන්න. චේයෝක්වත් ආපහු ඔන්සන් වලට ගෙනාව කියලා යූන් දැනගන්නේ ටේසන්ගෙන් ගෙනාපු පුපුරන ද්‍රව්‍ය වානලය තුල සවි කර රෝහල සහ සත්වය විනාශ කිරීමේ වගකීම ටේසන් බාර අරන් චේයෝක් එක්ක මෙහෙන් කොහොම හරි පිට වෙලා යන්න කියලා ටේසන් යූන්ට කිව්වත් ඒකට යූන් කැමති වෙන්නේ නැහැ. චේයෝක් ටේසන් එක්ක ආරක්ෂිතයි කියලා දන්න නිසා යූන් කියනවා හොඳම දේ චේයෝක්ව බේරගන්න වැඩේ ටේසන් කරන එක. මගේ බිරිඳ නම් මේ ඇත්තටම ඉන්නේ. ඇගේ අවසානය මං දකින එක හොඳයි කියලා රෝහල විනාශ කරන වගකීම යූන් බාර ගන්නවා. ෂූට් කරලා නයිට්‍රෝජන් දාලා සේෂින්ව කොච්චර නවත්තන්න හැදුවත් එයා දිගටම චේයෝක්ව හොයාගෙන එනවා. මේ වෙනකොට මුළු රෝහලම ලොකු කලබලයක සේෂින්ව නවත්තන්න බැරි බව කර්නල් කැතෝ දන්නවා. ඒක නිසා සේෂින්ව විනාශ කරලා රෝහල වහලා දාන්න එයා තීරණය කරනවා. හැබැයි ඊට කලින් එයාගේ පරීක්ෂණාගාරයෙන් එයාට ගන්න දේවල් තියෙනවා කියලා කර්නල් කැතෝ පිට වෙලා යනවා. චේයෝක්ව සාමාන්‍ය සෙබළුන්ට බාර දීලා. මේ අතරම යූන් වානලයේ තැන් තැන්වල පුපුරන ද්‍රව්‍ය අලවලා ඒව පත්තු කරලා රෝහල විනාශ කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒව පිපිරෙන්න පත්තු කරලා විනාඩි කිහිපයකට පස්සේ ඒ කාලය තුල ටේසන් කොහොම හරි චේයෝක්වත් අරන් මෙතනින් පැන ගන්න ඕනේ. චේයෝක්ව අරන් යන සොල්දාදුවන්ට පහර දීලා ටේසන්ට පුළුවන් වෙනවා චේයෝක්ව ගන්න. කර්නල් කැතෝ පුළුවන් තරම් ඉක්මනට තව ඉතුරු වෙලා එන නජින්ලා තුන්දෙනාවයි සීරම්ස් ටිකයි අරගෙන එයාගේ පරීක්ෂණාගාරයෙන් භූගත සිරුකොටිය දක්වා එනවා. මොකද මේ වෙනකොට සේෂීන් එයාගේ ආසන්නයටම ඇවිත් ඉන්නේ. හැබැයි භූගත සිරුකොටිය තුලදී කකුල පැටලලා කර්නල් කැතෝ අතින් ඒ අසුරුම බිමට වැටෙනවා. සීරම්ස් ටික ඔක්කොම විනාශ වෙනවා. ඒත් හොඳට බලන්න ළමයි අර නජින්ලා තුන්දෙනා ඉන්න කන්ටේනර්ස් තුන විනාශ වෙන්නේ නැහැ. ඒ තුනත් අරන් ඉක්මනට එයා භූගත සිරමැදිරිය හරහා යද්දී අහම්බෙන් මියොන්ජාව දකිනවා. ඔයාලට මතක ඇති මියොන්ජා ඉන්නේ දරුවෙක් ලැබෙන්නනේ. කර්නල් කැතෝ මේ සිරකොටිය ළඟ නතර වෙනවා මෙන්න මෙතනදී. කතාවේ ඉස්සරහට අපි බලමු මොකක්ද එයාගේ ඊළඟ සැලැස්ම කියලා. මේ අතර යූන් අර පුපුරන ද්‍රව්‍ය පත්තු කරලා බිත්තියකට තට්ටු කර කර සේෂින් දන්න සින්දුවක් කියනවා. එයාගේ අවධානය යූන් පැත්තට ගන්න. සේෂින්ට ඉස්සද්දි ඇහිලා එයා යූන් දිහාවට එනවා. සේෂින් යූන්ගේ ඉස්සරහටම ආවට පස්සේ අර බෝම්ස් පුපුරන්න පටන් ගන්නවා. ඒකම රෝහලේ තැන් තැන්වල තියෙන ඔක්කොම බෝම්ස් පුපුරනවා. තාම ටේසන් චේයෝක් එක්ක ඉන්නේ රෝහල ඇතුලේ. අම්මයි තාත්තයි දෙන්නම එකට යව තනි කරලා ගියා කියලා දැනගත්තාම චේයෝක්ට දරා ගන්න අමාරුයි. ඔයාව ආරක්ෂිතව මං මෙතනින් එළියට අරන් යනවා කියලා මං ඔයාගේ තාත්තට පොරොන්දු වුණා. මං ඒ පොරොන්දුව රකින්න ඕනේ. ඒක නිසා මාත් එක්ක එන්න කියලා ටේසන් චේයෝක්ට කියනවා. මේ වෙනකොට රෝහලේ පිපිරීම ගැන මුළු නගරයම කතා වෙන්න පටන් අරන් ඒ වගේම ෆයර් ෆයිටර්ස්ලාත් ඇවිත් ගින්න නිවන්න පටන් අරන් තියෙන්නේ. ඒ කලබලය ආස්සේ කලින් වතාවේ වගේම සචිමොටෝ කියන තරුණයා ටේසන්ට සහ චේයෝක්ට උදව් කරනවා ට්‍රක් එකකට නැග ගන්න. මොකද එයාලා තාම ඉන්නේ රෝහල ඇතුලේ. බටහින්ට අහු නොවි එයාලා කොහොම හරි එළියට පැන ගන්න ඕනි. ට්‍රක් එක ළඟදී සචිමොටෝ චේයෝගෙන් සමාව ඉල්ලනවා. ඒ ඔයාගේ අම්මා කියලා මං දැනන් හිටියා. එයා වෙනස් වුණේ මගේ ඇස් ඉස්සරහා. ඒත් මට එයා වෙනුවෙන් මුකුත්ම කරන්න බැරි වුණා. නිකන් මං ඔහේ බලාගෙන හිටියා. ඒ සත්‍ය බවට පත් වෙලා ඉන්නේ ඔයාගේ අම්මා කියලා කියන තරම් මට ධෛර්යයක් තිබුණේ නැහැ. ඒ ගැන මට සමා වෙන්න කියලා සචිමොටෝ කියනවා. ළමයි මේ වෙනකොට ගොඩක් දරුණු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. යූන් සහ සේෂින් ඉන්න තැන බ්ලාස්ට් වුණත් ඒ බ්ලාස්ට් එකෙන් යූන් විතරයි විනාශ වෙලා තියෙන්නේ. සේෂින් කොහොම හරි එතනින් පැනගෙන තියෙනවා. හැබැයි එයා දරුණු විදිහට තුවාල වෙලා ඉන්නේ. ඒ වගේම දැන් එයා සම්පූර්ණ බාහිර පරිසරයට නිරාවරණය වෙලා තමයි ඉන්නේ. ඒ වගේම එයා රෝහලේ ගොඩනැගිල්ලක් උඩ ඉඳන් චේයෝක් ට්‍රක් එකෙන් පිට වෙලා යන හැටි දකිනවා. ටේසන් එක්ක පිපිරීම අස්සේ ගින්න නිවන කලබලයෙන් මැදින් ටේසන් දිගටම ට්‍රක් එක රෝහලේ දොරටුවෙන් එළියට පැදගෙන යනවා. කැලෑ පාරක් මැදින් එයා දිගටම එන්නේ ගියොන්සොන් දිහාවට. ටේසන් පුංචි කොල්ලෙක් අතේ ගෝල්ඩන් ට්‍රෙෂර් එකට පණිවිඩයක් එවලා තියෙනවා. මුදල් බවට පත් කරන්න පුළුවන් රත්රන් වගේ ට්‍රෙෂර් එකේ තියෙන වටින දේවල් ටිකක් එකතු කරලා පුළුවන් ඉක්මනටම ටේසන් ඉන්න තැනට එවන්න කියලා. චේයෝක් ප්‍රොෆෙසර් ඉචිරෝව මරපු නිසා දැන් පොලිසියෙන් ගෝල්ඩන් ට්‍රෙෂර් එක ගැනත් විමසිල්ලෙන් ඉන්නේ.
නවෝල්ටවත් මිස්ටර් ගූටවත් ටේසන් ඉන්න තැනට යන්න බෑ. එහෙම වුණොත් එයාලා පොලිසියට අහු වෙන නිසා. ඒක නිසා බඩු ටික ටේසන්ට ගෙනihin දෙන වගකීම බොමෝ බාර ගන්නවා. එයාට ටේසන් වෙනුවෙන් අවංක වෙන්න එක අවස්ථාවක් හරි දෙන්න කියලා එයා නවල් මහත්මයාගෙන් ඉල්ලනවා. මොකද එයා රහසින් ටේසන් ගැන තොරතුරු දුන්නනේ මයඩට. ඒ වැරද්ද හරිගස්ස ගන්න මේක අවස්ථාවක් කරගන්න එයා හිතන්න ඇති. මොකද මයඩට තොරතුරු දුන්න බව දැනගෙනත් ටේසන් එයාට සමාව දීලා තවමත් ගෝල්ඩන් ට්‍රෙෂර් එකේ තියාගෙන ඉන්න නිසා. ඊට පස්සේ බොමෝව විශ්වාස කරලා බොක්ස් එක ටේසන්ට යවන වැඩේ එයාට බාර කරනවා. පොලිසිය අය බොමෝව ගණන් ගන්න එකක් නැහැ කියලා හිතුවත් ලේඩි මයඩාගේ අය බොමෝව ෆලෝ කරන්න පටන් ගන්නවා. ඒත් ඒක බොමෝ දන්නේ නැහැ. ටෙස්සන්ගේ සැලැස්ම එන්ජියන් වලට යන නැවකට නැග ගන්න එක මේ වෙනකොටත් චේයෝ කියන්නේ වරදකාරයක් නිසා අයට ජපන් පොලිසියෙන් ගැලවීමක් නැහැ. කවදා කොහොම කොතනකදී හරි අයව අනිවාර්යෙන් අල්ල ගන්නවා. ඉතින් ඒක නිසා චේයෝ ටෙස්සන්ට කියනවා මං නිසා ඔයා කරදර වුණා ඇති මං තනියම යන්නම්. උන් හොයන්නේ මාව මං නිසා ඔයාව කරදරේ දාන්න මට බෑ කියලා. ඒත් ටෙස්සන් චේයෝට ගොඩක් ආදරේ. එයා කියනවා කීයටවත් චේයෝක්ව තනි කරන්නේ නැහැ. වෙන ඕනේ දෙයකට මෝන දෙන්න මං ඔයා එක්කම ඉන්නවා. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා ටේසන් කියනවා. ළමයි මේ වෙනකොට රෝහල ඇතුලේ ඉන්න ගිනි නිවමින් හිටිය ඔක්කොම මරලා දාලා සේෂියන් වනාන්තරයේ දිහාවට පැනලා ගිහින් තියෙනවා. එයා ගියොන්සොන් නගරයේ මැදින් දිගටම එන්නේ චේයෝක්ව හොයාගෙන. ටේසන් චේයෝක් එක්ක හමු වෙන්න කතා කරගත්ත තැන රැඳිලා ඉන්නවා ගෝල්ඩන් ට්‍රෙෂර් එකෙන්. කවුරු හරි එනකන් කා එකක් දිගටම බොමෝව ෆලෝ කරනවා. එයා කැලේක හැංගිලා එක මගහැර ගන්නවා. ඒත් ඇත්තටම එහෙම වෙලා නැහැ. ඒ වාහනේ දිගටම බොමෝ පස්සේ ටේසන් එහෙම ඉන්න තැනට එනවා. ඇත්තට මේක එක වාහනයක් නෙමෙයි. මයේඩාගේ රහස් ආරක්ෂකයෝ ඔක්කොම මයේඩාත් එක්ක මෙතනට ඇවිත් ඉන්නවා. රෝහල පුපුරවල දාපු තරහත් දැන් අලුතෙන් මයේඩාගේ ලිස්ට් එකට එකතු වෙලා ඒ දෙන්නව මරලා දාන අනදීලා මයේඩා එතනින් පිට වෙලා යනවා. එතන 20 දෙනෙකුට වඩා ඉන්නවා තියුණු ආයුධ අතැතිව. ටේසන් චේයෝක් එක්ක පුළුවන් තරම් මේ අය එක්ක සටන් කරනවා. ඒ තුන් මහ දරුණු විදිහට මේ දෙන්නට තුවාල කරනවා. සටන අතරතුර ටේසන් චේයෝක්වත් කවර් කරන්න අමතක කරන්නේ නැහැ. චේයෝක් සටන් කරන්න ගොඩක් දක්ෂ වුණත් මේ වෙලාවේදී යාට ගොඩක් තුවාල සිද්ධ වෙනවා. ඒ දෙන්නව මරලා දාන්න ඔන්න මෙන්න තියෙද්දි සේෂින් මෙතනට ඇවිත් මේ සෙට් එකටම පහර දීලා උන්ව ඉවරයක් කරලා දානවා. මේ වෙනකොට සේෂින්ගේ අතකුත් නැහැ. එයාටත් මේ සෙට් එක දරුණු විදිහට පහර දෙනවා. සේෂින් එයාලට පහර දෙන අතරතුර ටේසන් චේයෝක්වත් අරන් එතනින් පිට වෙලා යන්න හදන්නේ. ඒත් සේෂින් දන්නේ චේයෝක්ට ලං වෙන හැම කෙනෙක්ම ඇයට තර්ජනයක් කරදරයක් කියලා විතරයි. එයාගේ ඊළඟ ඉලක්කය වෙන්නේ ටේසන්ව. එයා දුවගෙන ඇවිත් චේයෝක්ව නැගිටව ගන්න උත්සාහ කරන ටේසන්ට පහර එල්ල කරත් සේෂින්ව දකින චේයෝක් ටේසන්ව පස්සට තල්ලු කරලා දාලා ඒ පහර ඉස්සරහට පනිනවා ටේසන්ව කවර් වෙන විදිහට. කෙලින්ම ඇවිත් සේෂින්ගේ දිග අණ්ඩක් චේයෝගේ පපුව පසාරු කරගෙන අනිත් පැත්තෙන් මතුවෙනවා. සේෂින් හිතද්දිත් පරක්කු වැඩි. චේයෝක් අන්තිම මොහොතේ සේෂින්ගෙන් ඉල්ලන්නේ අම්මේ දැන් මේක හොඳටම ඇති. මේක නවත්තන්න. මේ ඉන්නේ මං මගේ පණටත් වඩා ආදරය කරන පිරිමියා. එයාට කරදරයක් කරන්න එපා කියලා. සේෂින් හැමීට එයාගේ අඬ චේයෝගෙන් අහකට ඇදලා ගන්නවා. ටේසන්ට චේයෝක්ට සමුදෙන්න පොඩි වෙලාවක් තියලා ඇය එතනදී මිය යනවා. ටේසන්ට ඒ වේදනාව දරා ගන්න බෑ. එයා හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. සේෂින්ට දරා ගන්න බෑ. එයාගේ වරදින්ම තමන්ගේ දුවට මිය යන්න සිද්ධ වුණ එක ගැන එයා ඉන්නේ ලොකු වේදනාවකින්. ඔයාලට මතක ඇතිනේ ළමයි කර්නල් කැතෝව. එයා මියොන්ජාගේ සිරකොටිය ළඟ නතර වුණා රෝහල ඇතුලේ කලබලයේ ඇස්සේ. මොකක්ද දන්නවද එයා කරලා තියෙන්නේ? වේදනාවෙන් ඉන්න මියොන්ජාගේ බඩේ හිටිය දරුවව එයා එළියට අරන් ලස්සන පුංචි කොළු පැටියෙක් එයා. හැබැයි එයාගේ කැහක් කොළ පාටයි. ඒ පුංචි ළමයා කර්නල් කැතෝගේ අතේ සනීපෙට නිදාගෙන ඉන්නවා. ඊට පස්සේ දවසේ උදේ අපිට පෙන්නනවා ලේඩි මයඩාගේ ගෙදර තවමත් එහෙ හරියට කරගන්න බැරි වුණ ඉෂිකාවගේ අවමගුල් උත්සවය පැවැත්වෙනවා. ඒ අවමංගලයට ජුන්ටේක් ඇවිත් ඉන්නවා. එයා මයඩාට ලියුමක් දීලා කියනවා ටේසන් මේක ඔයාට දෙන්න කිව්වා කියලා. මයඩා පුදුම වෙනවා. මොකද එයා හිතුවේ මේ වෙනකොට එයා මිය ගිහින් නැති කියලා. ඒ ලියුම් කවරේ තියෙන්නේ සමුගනිමු කියලා ලොකු අකුරෙන් ලියපු සටහනක්. මයඩා පොඩ්ඩක් පරීක්ෂා කරලා වටපිට බලනවා.
එතන තියෙන හැම මල්වඩමකම සඳහන් වෙලා තියෙන්නේ මයඩා නිසා මියගිය ජොසොන් වැසියන්ගේ නම්. මයඩාට සැක හිතිලා එයා ඉක්මනට එතනින් එළියට පැන ගන්න හැදුවත් ඒ ශාලාව ඇතුලේ හැම තැනකම අටවල තියෙන පුපුරන ද්‍රව්‍ය බ්ලාස්ට් වෙන්න පටන් ගන්නවා ඉක්මනටම. ඊට ටික දවසකට පස්සේ ටේසන්ගේ ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවෙනව පෙන්නනවා. එක රාත්‍රියක ටේසන් ගෙදරට ඇතුල් වෙන්න හදනකොට චේයෝගේ බයික් එක වගේ එකක් ඈතින් යනවා හෙනවා එයාට. ඒත් දැන් චේයෝක් නෑනේ. ඒක එහෙම වෙන්න විදිහක් නෑ කියලා එයා හිත හදා ගන්නවා. හැබැයි චේයෝක් නැති ජීවිතේ එයාට දැනෙන්නේ ලොකු හිස් බවක්. ඒ අවුරුද්දේම අගෝස්තු මාසෙදී කොරියාවේ නිදහස් රාජ්‍යයක් ලෙස නැගී සිටිනවා ජපාන යටත් විජිතයෙන් නිදහස් වෙලා. ඒක නිසා උන්සන් රෝහල මුළුමනින්ම වහලා දාන රජය තීරණය කරලා කර්නල් කැතෝ එක විශේෂ කෙනෙක්ව හම්බ වෙන්න එනවා. ඒ කවුරුත් නෙවෙයි ලේඩි මයඩා. එදා සිද්ධ වුණ පිපිරීමේ ණය මිය ගිහින් නැහැ. පිලිස්සිලා රෝදපුටුවක ඉන්නේ කර්නල් කැතෝ ඇගෙන් අහනවා ඔබ ආපහු ජපානයට යනවද නැත්නම් වෙන විදිහට පරීක්ෂණ කටයුතු පටන් ගන්න කැමතිද කියලා. මයඩාගේ ඇස්සල නම් එයාගේ වෛරය ඉවර බවක් පේන්න නැහැ. ළමයි මේ ගියන්සන් ක්‍රියේචර් සීසන් 1 එක ඉවර වෙන්නේ අමුතුම විදිහට හිතා ගන්නවත් බැරි තැනකට අපි වැදලා දාලා මියගේ චේයෝක්ව අරන් සේෂයෙන් ගැඹුරු ජලය තුළට කිමිදිලා හරි ආතරෙන් චේයෝක්ව එයාගේ අඬවලින් අල්ලන් ඉන්නවා. සේෂයන්ගේ ඇඟ ඇතුලෙන් නජින් කෙනෙක් එළියට ඇවිත් චේයෝගේ ඇඟ ඇතුලට රිංගනවා. සේෂයන්ව ගැඹුරු ජලය තුළට ඇදිලා යනවා. චේයෝ කායම එයාගේ ඇස් දෙක අරිනවා. ඉතින් ළමයි සීසන් 1 එක මෙතනින් ඉවර වෙනවා. ඇත්තටම සේෂින්ට මොකද වුනේ? චේයෝක්ට මොකද වෙන්නේ? එතකොට ටේසන්ට ඊළඟට මොකක් වෙයිද කියලා අපිට දැනගන්න ලැබෙන්නේ සීසන් 2 එකේදී. සීසන් 2 එකත් පට්ටම ලස්සනයි. හිතාගන්නවත් බැරි අවසානයක් තියෙන කතාවක්. ඒ වගේම ළමයි මේක නිකම් ස්ටෝරි එකක් නෙවෙයි. මුර්ගෙක් වුණත් වෙනස් නොවන අම්මෙකුගේ ආදරය ගැන අතිසංවේදී විදිහට විග්‍රහ කරන කතාවක්. ඒ වගේම නිකන් හිතන්නකො ළමයි බටන් ෆෝන් එකක්වත් නැති ඒ වගේ කාලයකට මේ වගේ කන්සෙප්ට් එකක් ගලපලා සයිෆයි ස්ටෝරි එකක් කරනවා කියන්නේ එක වෙනම නෙක්ස්ට් ලෙවල් වැඩක්. ලොකු අභියෝගයක්. හෙත් මේ අය මේ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා ඒ අභියෝගයේ ජය අරන් තියෙනවා. සීසන් 2 එකේ තියෙන එපිසෝඩ්ස් 7යි. ඒ එපිසෝඩ්ස් ටිකත් මම ඔයාලට ඉක්මනටම අරන් යනවා. පිස්සුවෙන් වගේ බලන්න පුළුවන් ලස්සන කතාවක් නිසා. ඉතින් ඔයාලා දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉඳීවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ කතාවේ අවසානය බලන්න මාත් එක්ක සීසන් 2 එකත් බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් මං දැනට නවතිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.